මේ ගම්මානය තුල මේ වගේ ආයතනයන් ස්ථාපනය වීම ඉතාමත් වටිනා කියන අංගම්පර වෙදදුරු මාගේ සහෘද වෙද මහත්මයා ඒ වගේම අනිකුත් වෛද්‍ය තුමාලා සහ වෛද්‍යතුමියලා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන් පැමිණි සියලු දෙනාම මේ අවස්ථාවේදී සාදරයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. සාදු 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 දක්ෂිණ කලා විභූෂණ ස්වර්ණ ප්‍රදීප සම්මානලාභී අංගම්පොර වෙදගෙදර පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ රංජිත් එස් මාරප්පුලි මහතාට මුලින්ම ආරාධනා කරනවා පොල්තෙල් පහන දැල්වීම සඳහා. ඒ වගේම රටට ලෝකයට වැඩදායි පින්වත් ගුණවත් පුත්‍ර රත්නයක් බිහි කළ ඒ ආදරණීය චරිතයටත් මම ආරයුම් කරනවා MP පියදාස උඩවත්ත මහතා අපේ වෙද මහතාගේ ආදරණීය පියාණන්. ඒ වගේම උඩවත්ත හෙළවසු අධිපති පාරම්පරික වෛද්‍ය ජයන්ත සමරසේකර වෙද මහතා ආයුර්වේද වෛද්‍ය ලේධාතුවෙන් රුධිරයෙන් පෝෂණය වුණු කොන්ද කෙලෙන් තියෙන જાතියක් විදියට අපේ වෙදකම අපි මම පුංචි කාලේ ඉඳලා මට හිතුණු දෙයක් තමයි අපි ලංකාවේ හෙළවෙද රෝහල් ටිකක් හදන්න ඕන කියලා. කාලයක් භාවනා කරලා කල්පනා කරලා හිතලා අරගත්තු අවසානම තීරණය. මොකද රජේ රෝහල් තියෙනවා. මම දකින්නේ නිකන් පරගති වහල් බාය විදියට. ඒකට අපි අවුරුදු 200කට එහා ඉතිහාසයකට යනකොට 500කින් එහා ඉතිහාසයකට යනකොට අපේ රටේ අපේ මව් වෙදකම අපේ ගෙදර වෙදකම අපේ පාරම්පරික සිංහල වෙදකම අංගම් මඩුවේ වෙදකම ප්‍රසිද්ධියක් දරුවා. නමුත් මොකද්ද අපේ ජාතිය අවාසනාවටද මන්දා විදේශක ප්‍රතිකාරකම ඔබටම ගිහිල්ලා අපේ වෙදකම ප්‍රපාතයට වෙන්න තියෙනවා. මේ වගේ කාලෙක තදාසන්න ජනාකීර්ණ ප්‍රදේශයක් තුල මෙහෙම නිවහනක් කුලී පදනමට අරගෙන අපිට හිතුණා පළවෙනි හෙළවෙද රෝහල මෙතනින් ආරම්භ කරන්න ඕන කියලා. මේ විශේෂයෙන් අපේ ගෘහය අයිතිකාර නවයි ගෘහයි ඉන්නවා. දුමියරත් බොහොම සතුටුසෙන් මම ඉස්සෙල්ලාම සිහිපත් කරන්න ඕන එතුමිය අපිට මේ ගේට් එකට වෙලා ඇත්තට මම ඇවිල්ලා අපි හැමදේම බලනවා මීටර හරවලා බලනවා උතුර කොහෙද නැගෙනහිර කොහෙද ඊශාන කොහෙද කියලා. ඒ බලන හැම වෙලාවෙම අපිට බොහොම මෙතන අපිට සැලසුමක් ආව මෙතන අනිවාර්යයෙන්ම ගන්න ඕන කියලා. එදා එතුමියත් එක්ක අපි සාකච්ඡා කරාම එතුමියගේ මහත්තයා වෙන කොහේ යාතක හිටියේ එතුමත් එක්ක අපි කතා කරා. මේ ආයතනේ අපි වෛද්‍යාචාර්යතුමිය දවස් 20ක් ඉන්නවා. එතකොට ඔබට ලෙඩ හැදෙන්න ඕන වෙලාවෙද මගේ සේවක මණ්ඩලයේ මගේ දරුවෝ ටික මෙතන ඉන්නවා. ඔබ ලෙඩ වෙන්න ඕනම වෙලාවක ඇවිල්ලා පේටි ගන්න පුළුවන්. මේ කොළඹ ඔබට මේක වටිනාකමක් දෙන්නේ. අපි ගොඩාක් වෙලාවට කරන්නේ තැපෑලෙන් පේටි ගෙවන එක.
දැන් වෛද්‍යවරයෙකුට පෙන්නලා දැන් බලලා නව තාක්ෂණේ නූතන පරිවි තාක්ෂණේ ඒ රෝග පරීක්ෂණය කරලා ડોક્ટર මෙයා මොකක්කම පේන්න තුරුවා ගිය මාස මේක. දැන් මෙයා මේ දැන් පේනව නේද? දැන් මොකද පේන්නේ? මට අඳුරලා කට්ටිය. ඒ කට්ටිය අඳුරලා මේ මොකක්ක පේන්නේ නැහැ. දැන් එක හැකට බිත්ති අල්ලන්න ආවේ ඒ ගිය මාසේ නකොට. ගියට වේ විද්දෙත් බිත්ති අල්ලන්න. මේ ප්‍රතිකාර දැන් ලයිට් එළියෙන් උදේට පේන මොකද මේ පේන්නේ නැහැ. අද තනියෙන් දාවේ. මම යාළුවොත් එක තනියෙන් දෙන්න පුළුවන්. තනියෙන් ඉන්න දුන්නේ නැහැ. තනියෙන් ඉන්න පුළුවන් දැන්. ඔව්. ගම කොහෙද කිව්වේ? අඩවල මාර්ගය. මේ ප්‍රතිකාර ගැන මොනවද ඔබතුමා කියන්නේ? ඉල්ලා. ඊයේ කියලා ඉතින් ත්‍යාගපුරින් මගේ දෙකයි ත්‍යාග මේක යෝජිරේ තියෙනවා කඩුගල්ලකින් වතුර ගන්න වැඩක් එහෙ වෙනුම ගන්න. එහෙ වෙනුම ගන්න එක කඩුගල්ලකින් වතුර ගන්නවා වගේ වැඩක් කිව්වා. යෝජිරේ කරමු කිව්වා. පේන්න ගනීද කියලා. පේන්න වෙන කෙනෙක් කියලා තියෙන ඇයිද? එතන හරියට පේන්නේ නැහැ. මේකෙන් දෙන්න වාඩියක් දෙන්න. මේක අතු කොටසක් ගියා. පොඩක් අපේ නැතුව. දැන් මේක මට ඡායාව ලයිට් එක ඔක්කොම පේන්නේ. ඒ අර කඩුගල්ලෙන් වතුර ගන්නවා කිව්වා හැ. මේක දැන් මේක තියෙනවා. අනිත් දැන් ඕන වැඩක් කරගන්න. नाम මොකද්ද? ආයෙත් නම කිව්වේ? ඊළඟ නම කිව්වේ? නම ඊළඟ කඩල. අපි මේ විතර ලියන පත්තරේට අපි අටින දෙයක් මේ තව කෙනෙක්